මෙවර පන්දුවාර 20 ලෝක කුසලානේ සුපිරි 8 දෙනාගේ තරග වටය සඳහා කණ්ඩායම් 7ක් ලැබෙන විට සිය ස්ථානයන් තහවුරු කරගෙන ඒ අනුව ඒ කාණ්ඩෙන් මෙතෙක් සහභාගී වූ තරග තුනම ජයගත් ඉන්දියාව සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම ලබාගත් අතර එම කාණ්ඩෙන් ඉදිරියට යන අනෙක් කණ්ඩායම පාකිස්තානය සහ නැමීබියාව අතර අද කොළඹේ සෙස්සේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී තීරණය මත විසඳෙනු ඇති. එම තරගයේ මෙවර පන්දුවාර 20 ලෝක කුසලානේ කොළඹේ සෙස්සේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් තරගයේද වනවා. ඒ අතර වාරයේදී බී කාණ්ඩෙන් අපරාජිතව ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 8 දෙනාගේ තරග වටේ සිය ස්ථානය වෙන් කරගත්තා. ඒ සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර ත්‍රිනාත්මක තරගයේ වැසෙන් සේදී යාමත් සමග 17 වසරකට පසු ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 20 ලෝක කුසලානේ මූලික වටෙන් මීවත් වීමට සිදුවීමත් කැපී පෙනුණා. සී කාණ්ඩෙන් බටහිර ඉන්දිය කොදෙව්වන් සහ එංගලන්තයත් ඒ කාණ්ඩෙන් දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයත් සුපිරි 8 දෙනාගේ තරග වටේට පිවිසියා. ඒ අනුව සුපිරි 8 දෙනාගේ තරග වටේදී කණ්ඩායම් කාණ්ඩ දෙකකින් තරග බිමට පිවිසෙනු ඇති. එෙහිදී පළමු කාණ්ඩෙන් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්වන් සහ සිම්බාබ්වේ කණ්ඩායම තරග වටින අතර දෙවන කාණ්ඩෙන් ශ්‍රී ලංකාව, එංගලන්තය, නවසීලන්තය සහ පාකිස්තානය හෝ ඇමරිකාව තරග බැඳීමට නියමිතයි. ඒ අනුව සුපිරි 8 දෙනාගේ තරග වටේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එංගලන්තය සමග එළඹ ඉරිදා පල්ලිකලයේදී පැවැත්වෙනවා. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමග පෙබරවාරි මාස 25 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග බැඳීමට නියමිතයි. සුපිරි 8 දෙනාගේ වටේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය පාකිස්තානය හෝ ඇමරිකාව සමග පෙබරවාරි මාස 27 වනදා පල්ලිකලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. සුපිරි 8 දෙනාගේ තරග වටේ තරග ක්‍රීඩා කිරීම සඳහා හැරි බෲක්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේ මෙලෙසින්